අම්මලාට යකා වැහෙන්නේ ඇයි කියලා දන්නවද? මමත් දවසක මගේ අම්මගෙන් මේ ප්‍රශ්නය ඇහුවා කියලා මතකයක් මට තියෙනවා. අද මගේ පැටව් දෙන්නත් මගෙන් මේ ප්‍රශ්නය අහනවා. මටත් ඕනේ මේ කතාව වෙනස් කරගන්න. හැබැයි බත් ටික කන්නේ නැති වෙද්දි ටීවී එක ඇතුළටම රිංගලා ඉද්දි දෙන්නත් එක්ක පොර අල්ලද්දි පොතක් පතක් අල්ලන්න වගක්වත් නැතුව ඉද්දි කොහොම වෙනස් කරන්නද මේ කතාව? ඔක්කොමත් හරි ගත්ත දේ මුළු ගේ පුරාම දාලා තියෙනවා දකිද්දී මේ අම්මට වැහෙන යකා එලවන්න යක දුරාටවත් බෑ මගේ පුතේ. මතක මාවතේදී ආයෙමත් අපි මුණ ගැහෙන්න මතක් කරලා අපිව ෆලෝ කරන්න.